ෂා මල් බිස්නස් කියන්නේ හරි හොඳ බිස්නස් නෑනේ පුතා. කොහමද වගේ බිස්නස් තත්ත්වය? ආදායම හොඳයිද? බිස්නස් සුපිරියංග උදේට වැඩට යන ගමන් එන්නේ මිනිස්සු මගෙන් මල් ගන්න. අංකල් විනාඩියක් ඉන්නේ. හෙලෝ. කොච්චරද? ඊයනම මල්ලි මල්. අවතරෙන්නේ නැහැ. පේනවනේ අංකල් බිස්නස් උතුරන්න. ෂා හරිම හොඳයි පුතා. කොහෙන්ද මල් ගෙන්නන්නේවා එතකොට නුවරඑළියෙන්ද පේරාදෙනියෙන්ද? නෑ අංකල් තනමල් විලින් ගෙන්නන්නේ. තනමල් විලි. මම හිතන්නේ ඕලු නෙළුම් වෙන්නේ නැදිනේ. ඉස්සුද අංකල් ගංජා ඔතලා ගහන්නේ ගංජා ගෙන්නන්නේ මං. ගංජා? පුතා මේ ගංජා බිස්නස් කියන්නේ මෙයා කරන්නේ? අයි සුපිරිය මයික පොඩියට පටන් ගත්තා අංකල් දැන් සුපිරිය ලංකාවට වෙනින් බී මගේ එක හරි අමන්නේ අර මැද්දින්නේ මොකද කරන්නේ බිස්නස් එකේ? ඔය පුතා මොකද කරන්නේ? මගලා නෑ මුවගේ මේ අනම්මනම් වැඩ මං කරන්නේ බෙහෙත් බඩු බිස්නස්. ෂේප් එක ඉතින් ඒක කරගෙන පාඩුවේ ඉන්නවා. අන්න හොඳ වෙන්නේ. ඒ කියන්නේ පුතාට මේ ආයුර්වේදයක් තියෙනවද බෙහෙත් බඩු කඩයක්? නෑ අංකල් මං ආයුර්වේදයෙන් බඩු ටික අරගෙන පොඩි ගානක් තියාගෙන එහෙම දෙනවා ඉතින්. මොකක්ද එතකොට ඔය ආයුර්වේදයෙන් අරගෙන ඒ විකුණන බිස්නස් එක පුතා? ගුලි අංකල් අර තල්ලා හක්ක තියාගෙන වෙන්න එතන එන්න ඒවා. ගම්මටම ඉතින් ආයෙ හිනාව දෙන්නේ මේගොල්ලෝ තමයි. අයියෝ පුතා අන්න බිස්නස් හායි අක්කා වැඳලා ගියා ඊනා මියා බිස්නස් එක වරන් ගත්තා සුපිරිය දැනුත් කාරි වෙන්නේ නා නේද අගේ ඒ බෙමියා මෙඩිසින් බීට් එක කරාංග මං රීචාර්ජ් කරගන්න ඕනේ අය අපිට බෑගෙන ඉන්නේ ඒකයි. අයියෝ අපුවා ඒක තනිකර මැද ඔබ කාර්යයක් කියන්නේ බං. හරි